hello කොහොමද ඔයාලට? ඉතින් අද ටිකක් වෙනස් විදිහේ vlog එකක්. අද අපේ 5th wedding anniversary එක වගේම Valentine's Day එක. ඉතින් මුලින්ම අපි very quick coffee date එකකට ගියා. ඊට පස්සේ ඉතින් මට වැඩට යන්න වුණා unfortunately. ඉතින් එදා ගොඩක් දේවල් කරන්න හම්බුනේ නැහැ. මොකද මට වැඩට යන්න වුණා. ගොඩක් වෙලාවට මෙච්චරකල් ඇනිවර්සරි වලදී මම නිවාඩුව ගත්තා. අපි කොහරි ලොං ට්‍රිප් එකක් ගියා. හැබැයි මේ පාර ඉතින් මුකුත් කරන්න හම්බුනේ නැහැ. වැඩට යන්න වුණා. ඉතින් වෙන දවසක නම් මම ගොඩක් දුක් වෙයි. හැබැයි මට හිතෙනවා මම ඒකට දුක් වෙන්නේ නැති තරම් මැචුවර් වෙලා කියලා දැන්. ස්පෙෂලි කැනඩාවට ආවට පස්සේ මම ගොඩක් දේවල් තේරුම් ගන්න තියෙනවා. අපි කැමති විදිහට හැමදේම වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට සමහර දේවල් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. ඉතින් මල් හම්බුණා කියලා කියන්නේ මම සතුටින්. ඊට පස්සේ අපි ගියේ මගේ ආසම ස්පොට් එකට. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් අපේ ගෙවල් ළඟ පාක් එක. ඉතින් මම සතුටු වෙලාවදී වගේම දුක වෙලාවදී එන්නේ පාක් එකට තමයි. ඉතින් පාක් එකේ පොඩ්ඩක් රවුමක් ඇවිදලා ඊට පස්සේ ෆොටෝස් ටිකක් අරගෙන එහෙම අපි ආපහු ගෙදර ගියා. ඊට පස්සේ අපි ගියා ඩිනර් අවුට් එකකට. ඉතින් එතන මෙන්න මේ ලස්සන මාළු ටික හිටියා. මම හිතන්නේ අපි මෙයාලට කියන්නේ කාෆ්ලා කියලා ලංකාවේදී. මට ඉතින් ඉස්සර අපේ පොන්ඩ් එක මතක් වුණා ලංකාවේ. මේ જાතියේ මාළු හිටියා. ඉතින් අපි ටේබල් එකක් හම්බ වෙනකන් හිටියා. ඊට පස්සේ අපිට ටේබල් එකක් හම්බුණා කොහොමහරි. ඉතින් ඒ රෙස්ටොරන්ට් එක හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. Valentine's Day එක නිසාම නෙවෙයි, මොකද Chinese New Year එක නිසා. Valentine's Day for February 14th නේ තිබුණේ. Chinese New Year තිබ්බේ February 16th. ඉතින් ඒගොල්ලෝ මේ ස්පෙෂල් ඩ්‍රින්ක්ස් ටිකක් තිබුණා New Year එකට. ඒකේ අපේ බර්ත් ඉයර් එකට තමයි සිලෙක්ට් කරගන්න තිබුණේ ඩ්‍රින්ක් එක. ඉතින් මට තිබ්බේ මේ රූස්ටර් ඩ්‍රින්ක් එක. අපි මේ ආවේ රෙස්ටොරන්ට් එක බෆේ ස්ටයිල් එකක්. ඉතින් අපි අපේ ෆස්ට් රවුන්ඩ් එකට ගිහිල්ලා ඇපටයිසර්ස් බෙදාගෙන ආවා. ඉතින් එතන තිබුණා මම try කරලා බලන්න ආසාවෙන් හිටපු කෑමක්. මෙන්න මේ egg එක. මේකට කියන්නේ century eggs කියලා. ඉතින් මේක හදන්නේ raw eggs, අලු මැටි සහ දහය දාපු මික්ෂර් එකක ලොකු කාලයක් ප්‍රිසර්ව් වෙන්න තියලා. ඉතින් අන්තිමට ඒක මේ වගේ කළු පාට වෙලා ජෙලි එකක් වගේ තමයි තියෙන්නේ. ඒකට මම එච්චර කැමති උනේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ගිහින් දෙවනි වටේටත් කෑම බෙදාගෙන ආවා. අද මෙතන හරියම බිසි. මොකද Valentine's Day එක නිසා අපිට ටේබල් එකක් හොයාගන්නත් ටිකක් වෙලා ඉන්න වුණා. සෙනග පිරීලා කෑමත් ඉක්මනට ඉවර වෙනවා. ඉතින් මේ තියෙන සුෂි ස්ටේෂන් එක. මම මාර ආසාවෙන් ආවේ අද සුෂි කන්න. මොකද ගොඩක් කාලෙකින් මම කෑවේ නැහැ. ඩිසර්ට්ස් කන වෙලාව වෙද්දි නම් අපි හොඳටම ෆුල් වෙලා හිටියේ. ඉතින් අපේ ඇනිවර්සරි දවසේ ගෙවුනේ මෙහෙම. මගේ වීඩියෝස් බලනවට ඔයාලට ගොඩක් thank you. සතුටින් පරිස්සමින් ඉන්න.